ගෑල්ලා තියෙන අපි මාර ලස්සනයි කටලෝන් මේ වගේ මට ස්කර්ට් එක බලහන් බලලා එක එක ඇඳුම් ඇඳලා තියෙනවනේ කෙල්ලෝ බලහන්කෝ මේකේ තියෙන ලස්සන ස්කර්ට් එක නෙමෙයි බම් පෑන්ට් එකක් මම හිතුවේ ස්කර්ට් එකක් කියලා බම් මේ ගෑල්ලාමගේ ඇඳුම් නම් ඇත්තටම හරි මමුතුයි බලහන්කෝ ඒකේ වොෂින් එකේ ලස්සන මේ පිස්සු වැදෙන පිස්සු අයිටම් එකක් ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම මෙන්න මේක මොකක්ද කියලා බලමු මේක මාර ලස්සනයි මචං ලස්සන කට්ලෝන් නම් මචං කට්ලෝන් මේ මොකෝ මචං කට්ලෝන් පෑන්ට් මචං මේ ඇවිල්ලා තියෙන්නේ බලහන්කෝ පෑන්ට් වල තියෙන ලස්සන මේ ඔක්කොම ෆැක්ටරි බඩු ඇවිල්ලා තියෙන්නේ ඕන කෙනෙක්ට ඇවිල්ලා බල්ලා කරලා ගන්න පුළුවන් මේ ගවුම් වල ලස්සන මේ මාර ලස්සන ෆ්‍රොක් එකක් බලහන්කෝ ලස්සන එකේ මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ ලස්සන ඇඳුම් ටිකක් තියෙනවා හොඳ ඇඳුම් ටිකක් අපි හැමදාම දාන්නේ මේ මචං ඇඳුම් පාගන තමයි ඉතින් යන්න වෙන්නේ කරන්න දෙයක් නැහැ මේ මචං ටොමි හිල්ෆිගර් මේ මචං ඔරිජිනල් ටොමි හිල්ෆිගර් ෂර්ට් එකක් තියෙන්නේ ඔරිජිනල් ටොමි හිල්ෆිගර් ලේබල් කට් කරලා තියෙන්නේ ස්කර්ට් එකක් පෙන්නනවා ඒ වගේම කිඩ්ස් අයිටම් තියෙනවා ලස්සන කිඩ්ස් අයිටම් ටිකක් තියෙනවා මේ අපේ මේ කඩවත ෂොප් එකේ ලස්සන කිඩ්ස් වෙයා තියෙනවා දෙවෙනි ෆ්ලෝර් එකේ තනිකර කිඩ්ස් දාලා තියෙන්නේ බලහමු මේ ගාමි ස්කර්ට් එක පිස්සු වදින ස්කර්ට් එකක් ඇවිල්ලා තියෙන බලහමු ලස්සන එම්බ්‍රොයිඩර් එක ලස්සන ගවුන් එකක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම මචං පෝලෝ ටී-ෂර්ට් මේ පෝලෝ ටී-ෂර්ට් මේක තනිකර මචං බ්‍රෑන්ඩඩ් ලෝකයක් බ්‍රෑන්ඩඩ් ලෝලියන්ට අපි හැමදාම සුපිරි අයිටම් දෙනවා ඒ වගේම මචං මේ වගේ කිඩ්ස් ඒවා ගන්නවා නම් බ්‍රෑන්ඩඩ් මේ ඔක්කොම ගැප් මචං ඔරිජිනල් ගැප් පොඩි ළමයිගේ ඇඳුම් තියෙන්නේ මේ ඔක්කොම මේ බලහංකො ලස්සන ඒවල මේ පොඩි ළමයිට ඇඳුම් අරන් දෙද්දි අනිවාර්යෙන් කිඩ්ස් ඒවා අරන් දෙද්දි අනිවාර්යෙන් බ්‍රෑන්ඩඩ් අරන් දියා මොකද දන්නවද පොඩි ළමයිට අපිට වගේ හැමදේම අඳින්න බෑ මේ වගේ ඇඳුමක් අරන් දුන්නොත් උන්ගේ මචං ඇඟටයි ඔළුවටයි දෙකටම හොඳයි ආදරේ මම උඹලට මගේ වීඩියෝ ලයික් කරලා ෂෙයා කරලා තියාගනින් මේ වගේ සුපිරි අයිටම් ගන්න අනිවාර්යෙන් හසිත් ෆැක්ටරි අවුට්ලට් එකට වරෙන් පෝලෝ නම් පෝලෝ මේ ඇරෝ එකේ බලහංකො මේ ඇමරිකන් කොඩි ඇවිල්ලා තියෙන ඇතුලේ මේ රබර් සීල් එක වගේ thank you මචං මගේ වීඩියෝ ලයික් කරලා ෂෙයා කරලා තියාගනි උඹලට හැමදාම අපි සුපිරි අයිටම් දෙනවා thank you මචං